හයිකු. ජපානයේ මිනිසුන්ගේ ප්‍රේමයේ විරහවේ ඍජු භවයේ අවිය තමයි හයිකු. තුඩගින් සිපගත්තේ නොදැන නොව කපුරු මලක් බව. ගමේ ගොඩේ තියෙනවා හරි අපූර්ව කතාවක්. අපි ප්‍රේම කරන්නේ ලස්සන සුන්දර ඥානාන්විත ගෑනුන්ට. හැබැයි කසාද බැඳගන්නේ ගොන් 7ක්. ලලිත් කපුරු මල කියලා කියන්නේ gedara තියෙන මලටද එහෙම නැත්නම් වෙන කොහේ හරි වත්තක තියෙන මලකටද කියලා මන් දන්නේ නැහැ. කපුරු මල හරි ලස්සනයි. ඉක්මනින් මෙය දෙනවා. මිනි ඇටකටු වල යුෂ උරා බීලා තමයි කපුරු මල් හැදෙන්නේ. කපුරු මලට පෝෂක විදිහට පාවිච්චි කරන්නේ මිනි ඇටකටු. මේ උපමාව විඳලා දැකලා වෙන්නේ නැති ලලිත් කවිය ලියන්නේ නැත්තේ. ටාගෝරට අනුව හයිකු කියලා කියන්නේ ගැඹුරු විලක්. ජලය හඬ නොනගයි. ගැඹුරු දෘශ්‍ය රූප සපයයි. හුදු මානව හැඟීම් සියුම් විදිහට ඊටම සුවිශේෂ විදිහට කවියට මතු කරනවා. ලලිත් නැමැති කවියා මතු කරන්නේ ඒක. සෞන්දර්යාත්මක සංවේදීතාවක් ලලිත්ගේ සැබෑ ආලයෙන් හීන් කෙඳිරියක් නගමින් ඇහෙනවා. ස්තුතියි.